අප්‍රේල් මාසයේ මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහන ගැන ඇස්ට්‍රෝ තරතුරින් අපි ගෙනෙන කෙටි සහ පැහැදිලි විග්‍රහය තමයි මේ. සූර්යයා මේෂ රාශියේ උච්ච වීමත් එක්කම සෙනසුරු සහ කුජ 12 වෙනි ගමන් කරලා ලග්න ඒරාෂ්ටකයක් නිර්මාණය කරන නිසා මේ මාසය ඔබේ ආර්ථිකය සමදතා සහ සෞඛ්‍ය මුළුමුණින්ම කණපිට හරවන තීරණාත්මක කාලයක් වෙනවා. පළමුවෙන්ම අපි බලමු ආර්ථිකයට මොකද වෙන්නේ කියලා. අප්‍රේල් 14 පස්සේ සූර්යයා බලවත් වීමත් එක්ක රැකියාවේ හදිසි දියුණුවක් වගේම නායකත්ව අවස්ථා අපට අනිවාර්යයෙන්ම ලැබෙනවා. හැබැයි අර 12 වෙනි ඉන්න සෙනසුරු සහ කුජ නිසා අතට එන මුදල් ඉක්මනින්ම වියදම් වෙන්න පුළුවන්. ඒ නිසා ආවේගයට මුදල් වියදම් කරන එක වහාම නතර කරලා ලැබෙන දේ හරියට කළමනාකරණය කරගන්න එක මේ වෙලාවේ අත්‍යවශ්‍යයි. දෙවනුව ආදරේ සහ පෞල් ජීවිත ගැන කතා කරොත් මේ බලවත් සූර්යයා නිසා ඔබ තුල යම් අහංකාරකමක් හෝ ඉක්මන් කෝපයක් ඇති වෙන ලොකු ඉඩක් තියෙනවා. ඉතින් රැකියාවේ පීඩනයේ පෞලේ අය පිටින් යවන්නේ නැතු ඉන්න එක ගොඩක් වැදගත්. අනුන්ගේ වචනවලදී ඉක්මනින් ප්‍රතිචාර දක්වලා සමදතා බිඳ ගන්නවට වඩා නිහඬතාවය සහ අවංක sannivedanayen මේ ප්‍රශ්න ලේසියෙන්ම විසඳ ගන්න පුළුවන්. අවසාන වශයෙන් සෞඛ්‍ය ගැන බැලුවොත් මේ මානසික පීඩනයේ කෙලින්ම ඔබේ අංගටත් බලපානවා. ශාරීරික උෂ්ණත්වයේ වැඩිවීම, පාදවල ආබාධ හෝ රියා අනතුරු ගැන ටිකක් පරිස්සම් වෙන්න. හැබැයි ඒ රාෂ්ට්‍රකට නිකරුණේ බිය වෙනවට වඩා මේක අපෙන් දැඩි විනයක් ඉල්ලන කාලයක් විදිහට දකින්න. උදෑසන සූර්යයාට ජලය පූජා කිරීම, දුගීන්ට හෝ කපුටන්ට ආහාර දීම සහ රතු කොරල් පැනදීම වගේ සරල ශාන්ති කර්ම වලින් මේ අපල තත්ත්වයන් මං හරවා ගන්න ඔබට ලේසියෙන්ම පුළුවන්. ඉතින් රහයන් කොතරම් බලපෑම් කළත් ඔබේ උපන් ධෛර්යය සහ කෝපය පාලනය කරගැනීමේ බුද්ධිය පාවිච්චි කරොත් මේ අප්‍රේල් මාසයේ ඔබේ ජීවිතයේ විශිෂ්ටතර ජයග්‍රහණයක් කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්.